හරි ඒ ලෙවල් කරන කාලය ඇතුළත කවුරු හරි පිරිමි ළමයෙකුට ගෑනු ළමයෙක් ගැන අදහසක් ඇති වුණා කියන එක ඒක සාමාන්‍යයි. හරිද? ගෑනු ළමයෙකුට පිරිමි ළමයෙක් ගැන අදහසක් ඇති වුණා කියන එක හරි සාමාන්‍යයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් තේරුම් ගන්න ඕන තමන් නිරෝගී කියන එක. හරිද? එහෙම ඇති උනේ නැහැ කියලා කියන්නේ රෝගී කියන එක නෙමෙයි ඈ. එහෙම ප්‍රශ්නයක් නැහැ. රයිට්? හරි මං කියන්නේ මොකක්ද වෙන්නේ? ඒකේ කිසි අවුලක් නැහැ. එකම දේ තමයි මොකක්ද වෙන්නේ? තමන්ට හිතර දේ තමන්ට කන්ට්‍රෝල් කරගන්න හැකියාව තියෙනවා. ඒක තමයි මොකක්ද වෙන්නේ? බුද්ධිමත් ළමයෙක් කියලා කියන්නේ. හරි දැන් හරකෙක් බල්ලෙක් හරි ඒගොල්ලන්ට සාපේක්ෂව රයිට් හරි සතෙකුට සාපේක්ෂව මිනිහෙක් බුද්ධිමත් කියලා කියන්නේ මිනිහට යම් තරමක් දුරට හැඟීම් පාලනය කරගන්න පුළුවන්. ඒතර එයාට බුද්ධිය මෙහෙवला මේක නෙවෙයි මේ වෙලාවේ මම කරන්න ඕන කියන දේ තීරණය කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් හිතන්නකෝ දැන් අලියා කියන්නේ ලොකු සතෙක්නේ. ඌට එහෙන ලොකු මොලයක් තියෙනවා කියලා කියනවනේ. හැබැයි අලියා පාරේ යමින් ගමන් ඌට බෙට්ටක් දාන නිසා ටක් ගාලා දානවනේ ඌ. ඌ කල්පනා කරන්නේ නැහැ නේ මිනිස්සු මොනවා හිතයිද මං ගැන එහෙම හිතන්නේ නැහැ නේ. ඇයි ඌට අපි කියන තරම් බුද්ධියක් නැහැ. ඌට ඒවා කන්ට්‍රෝල් කරගන්න බෑ. හරි ඕගොල්ලන්ට එහෙම නෙමෙයිනේ. ඕගොල්ලන්ට දැන් පාරේ යමින් ගමන් චූ කරන්න නම් දැම්මා. එහෙම කරන උනුත් ඉන්නවා. හරිද? ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ? හරි ඕගොල්ලෝ ඊට වඩා ස්ටෑන්ඩඩ්. එතකොට මම කියන්නේ මේ කාලේදීව හිතෙන්නේ කෝකේ. හරි හැබැයි වෙන්න ඕන දේ තමයි මොකක්ද වෙන්නේ? Taman දැනගන්න ඕන රයිට්. ඉස්සල්ලා තමන්ගේ පාර හදාගන්න.